හරි අයිබෝවන් පුතේ අපි අද 10 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයට අදාළ ඊළඟ වීඩියෝ එක කරන්න යන්නේ. ඔයාලට මතක ඇති 10 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයේ කෙටි ප්‍රශ්න 15 දෙකක් 30ක් අපි වීඩියෝ එක හරහා ඉදිරිපත් කරා. දැන් අපි ඉතිරි කෙටි ප්‍රශ්න 40ක් එනවනේ. ඒකේ ඉතිරි 10 31 ඉඳලා 40 දක්වා කෙටි ප්‍රශ්න පත්‍රයේ 31 ඉඳලා 40 දක්වා දෙවන වාර පරීක්ෂණයට අදාළ 31 ඉඳලා 40 දක්වා ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. පැහැදිලි නේද? right. ගන්න පොතේ ටියුට් එකේ බලන්න 31 වෙනි ප්‍රශ්නේ. 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා බලන්න. බීජවල සුප්තතාවයේ කෙරෙහි බලපාන සාධකයේ තෝරන්න. එතකොට සුප්තතාවය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඉපේ. සුප්තතාවය බීජවල සුප්තතාවය. සුප්තතාවය කියලා කියන්නේ ජීවි බීජයකට පැලවෙන්න අවශ්‍ය කරන සාධක තියෙනවනේ. පැලවෙන්න අවශ්‍ය කරන සාධක වාතය, තෙතමනය, එතකොට ජලය, ඒ කියන්නේ තෙතමනය, ජලය, ඒ වගේ උෂ්ණත්වය. ওই සාධක තුන තමයි ප්‍රධාන වශයෙන් බීජයක් ප්‍රරෝපණයට අවශ්‍ය සාධක, බාහිර සාධක වෙන්නේ. උෂ්ණත්වයයි, තෙතමනයයි, වාතයයි. එතකොට මෙන්න මේ සාධක දුන්නත් සමහර බීජ පැලවෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ පැල නොවි පැවතීමට තමයි අපි කියන්නේ සුප්තතාවය කියනවා. ප්‍රරෝපණය සඳහා අවශ්‍ය සාධක ලබා දුන්නත් පැල නොවි පැවතීම. එතකොට මේ සුප්තතාවයට විවිධ හේතු තියෙනවා. පළවෙනි එක තමයි ඝන බීජාවරණයක් තිබීම. නේද? දෙවෙනි එක කලලයේ පරිණත නොවි තිබීම. කලලයේ පරිණත නොවි තිබීම. මෙන්න මේ වගේ විවිධ හේතු තියෙනවා සුප්තතාවයට. එතකොට අපි බලමු මෙතන මොකක්ද අපිට ගන්න වෙන්නේ? හිරුවෙලිය නොලැබීම. පුතේ හිරුවෙලිය බීජ පැලවෙන්න අවශ්‍ය සාධකයක් නෙමෙයි. මොකද පස යට පොළොව යට බීජ පැලවෙනවනේ. එතකොට හිරුවෙලිය කොහොමත් ලැබෙන්නේ නැහැ. දෙවෙනි එක කලලයේ පරිණත නොවීම. කලලයේ පරිණත නොවීම වෙන්න පුළුවන්. එතකොට බීජේ නෙලලා ටික කාලයක් යනකොට බීජය තුල කලලයේ පරිණත වෙනවා. එතකොට පරිණත වෙනකල් බීජය කොච්චර අපි පැල කරන්න හැදුවත් පැලවෙන්නේ නැහැ. ඒක සුප්තතාවයට හේතුවක්. තෙතපසක් නොතිබීම. තෙතපසක් නොතිබීම සුප්තතාවයට හේතුවක් නෙමෙයි. එතකොට තෙතමනේ බීජය පැලවෙන්න අවශ්‍ය සාධකයක් නේ. එතකොට ඒක සුප්තතාවයට බලපාන්නේ නැහැ. බීජාවරණයක් නොතිබීම. බීජාවරණයක් නොතිබීම නෙමෙයි පුතේ. බීජාවරණයක් තිබීම තමයි සුප්තතාවයට බලපාන්නේ. දැඩි. ඒ කියන්නේ වාතයට හරි ජලයට හරි අපාරගාමී. ඒ කියන්නේ ගමන් කරන්නේ නැති බීජාවරණයක් තියෙන එක සුප්තතාවයට හේතු වෙනවා. එහෙනම් මොකක්ද උත්තරය? කලලයේ පරිණත නොවි තිබීම. පැහැදිලිද? බලන්න 32 මොනරා සහ වවුලාගේ විද්‍යාත්මක සමාන ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුරු තෝරන්න. මොනරා සහ වවුලා. දැන් මොනරා ගත්තොත් එතකොට අපි 31 ප්‍රශ්නේ ගමු. 31 ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ 31 ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ 2. 31 ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ 2. දෙකනේ. right. එතකොට 32 ප්‍රශ්නේ බලන්න. මොනරා සහ වවුලාගේ විද්‍යාත්මක සමාන ලක්ෂණ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. දැන් මොනරා ගත්තොත් මොනරා ආවේස්නේ. මොනරා ආවේස්. පක්ෂියෙක් විදිහට සලකන්නේ. ආවේස්. මොනරා ආවේස්. වවුලා ගත්තොත් වවුලා පක්ෂියෙක් විදිහට සලකන්නේ නැහැ. වවුලා පක්ෂියෙක් විදිහට සලකන්නේ නැහැ. වවුලා ශීරපායි. වවුලා ශීරපායිනේ. එතකොට ඔය මේ වක්‍රානුකූලව අහන්නේ පුතේ ආවේශ සහ ශීරපායින් අතර තියෙන සමාන ලක්ෂණනේ ඔය අහන්නේ. වවුලා සහ මොනරා දීලා අහන්නේ ඒක. පැහැදිලි නේද? එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ ආවේශලා පක්ෂීන්ට පොදු ලක්ෂණ මොනවද? පක්ෂීන්ට පොදු ලක්ෂණ තමයි එයාලගේ පියාපත් පිහිටීම නේද? ඊළඟට හෘදේ කුටීර 4යි. එයාලා අචලතාපී නේද? අනාකූල දේහ හැඩයක් තියෙනවා. සැහැල්ලු අස්ථි පද්ධතියක් තියෙනවා. හොටක් තියෙනවා. තියුණු ඇස් තියෙනවා. ඒ වගේ ඒවා ආවේශලට පොදු ලක්ෂණ. ශීරපායින්ට පැටවුන් විදියට බිහි වෙන්නේ නේද? කිරි බීලා පොඩි කාලේ වැඩෙන්නේ. එතකොට ඊළඟට
කට හොටක් නෑ කටක් තියෙනවා. ස්ථීර දත් සහ කිරි දත් තියෙනවා. මෙයාලත් අචලතාපී. ශීරපායනුත් අචලතාපී. එයාලටත් හෘදේ කුටීර 4ක් තියෙනවා. දැන් වවුල්ලට ගත්තොත් පුතේ අර නෑ අත්තටු තියෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කොට ඒවා පියාපත් විදියට සලකන්නේ නෑ. පියාටු විදියට සලකන්නේ නෑ. සම්රොදකින් තියෙන දැන් කුරුල්ලෙකුගේ පියාටු තියෙනවා. වවුලගේ වවුල් පියාටු කියලා જાතියක් නෑ. පැහැදිලි නේද? දැන් වවුලෙක් මරුණාට වවුල් පියාටු. දැන් කාක්කෙක් මරුණොත් කාක්කගේ පියාටු තියෙනවා. වවුලගේ එහෙම තත්ත්වයක් නෑ. ඒ නිසා පියාටු පියාපත් පිහිටීම කියන එක පොදු ලක්ෂණයක් විදිහට ගන්න බෑ. පැහැදිලි නේද? රයිට්. හැබැයි ඉතින් ඉගිල්ලනවා එක හරියි. අනාකූල හැඩයකුත් එකක් ගන්න පුළුවන්. නමුත් වවුල ශීරපායි සතෙක්ින්ද පක්ෂීන් සතු ලක්ෂණ වලට දාන්න නැහැ ගොඩක් වෙලාවට. එතකොට මොනවද අපිට මෙතන ගන්න තියෙන්නේ? හෘදේ කුටි අචලතාපි දෙන්නම අචලතාපි හරි. හෘදේ කුටීර 3ක් නෙමෙයි පුතේ තියෙන්නේ. හෘදේ කුටීර 4ක් තියෙනවා. හෘදේ කුටීර 3 තියෙන්නේ රෙප්ටීලියාවන්ට. උරගයින්ට. හෘදේ කුටීර 4ක් සහ පියාපත් තිබීම. හෘදේ කුටීර 4 හරි පියාපත් කියන එක චුට්ටක් තියමු බලන්න අපි. අචලතාපි සහ හෘදේ කුටීර 2. හෘදේ කුටීර 2 තියෙන්නේ පිස්කේස්ලට මාළුන්ට විතරයි. ඒතකොට ඒක ගන්නත් බෑ. 4 අචලතාපි සහ හෘදේ කුටීර 4ක් තිබීම. අන්න එහෙනම් නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට 4 වෙනි එක අචලතාපි හෘදේ කුටීර 4ක් තිබීම. 32. 32ට පුතේ 4 ගන්න පුළුවන්. 32ට 4 ගන්න පුළුවන්. පැහැදිලි නේද? 33 බලන්න. විද්‍යාගාරයේ ප්‍රෝටීන හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂාව වන්නේ විද්‍යාගාරයේ ප්‍රෝටීන හඳුනා ගැනීමට. එතකොට අපිට තියෙන ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් නේද පිෂ්ඨය ඒ වගේ ඒවා තියෙනවනේ හඳුනා ගන්න. එතකොට එක එක ද්‍රව්‍ය නැත්නම් එක එක පෝෂකය හඳුනා ගන්න භාවිතා කරන රසායනික ද්‍රව්‍ය නැත්නම් පරීක්ෂණේ නම් මතක තියෙන්න ඕනේ. එහෙනම් අයිඩින් පරීක්ෂාව මොකටද ගන්නේ? පිෂ්ඨය හඳුනා ගැනීමට. බයුරේට් පරීක්ෂාව ප්‍රෝටීන හඳුනා ගැනීමට. සුඩාන් පරීක්ෂාව ලිපිඩ හඳුනා ගැනීමට. බෙනඩික් පරීක්ෂාව ග්ලූකෝස් නැත්නම් සීනි සරල සීනි සහ සංකීර්ණ සීනි හඳුනා ගන්න. පැහැදිලි නේද? එහෙනම් මෙතනදී ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණයේ විදිහට අපිට ගන්න වෙන්නේ බයුරේට් පරීක්ෂාව. 33ට අපිට පිළිතුර 2 බයුරේට් පරීක්ෂාව. පැහැදිලි නේද? එතකොට බයුරේට් කියලා කිව්වම එතනක් චුට්ටක් මතක තියාගන්න මොන කොහොමද බයුරේට් කියලා කියන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් දෙකටනේ. පැහැදිලි නේ? 34 ප්‍රශ්නාංක 34. ඔක්සිහරණ ක්‍රමය මගින් නිස්සාරණය කරගත හැකි ලෝහ පමණක් අඩංගු පිළිතුර තෝරන්න. ඔක්සිහරණය. ඉතින් මේක නම් මේ ඊළඟ මාරේ දෙන එකක්. ඔක්සිහරණය කියන එක. එතකොට ඔය ඔක්සිහරණය කියන්නේ ඔක්සිජන් ඉවත් කරනවා සංයෝගයෙන් නිස්සාරණය කරනවා. එතකොට අපිට පුතේ තියෙනවා ඉදිරියේදී සක්‍රියතා ශ්‍රේණිය කියලා ලෝහ ශ්‍රේණියක්. ඒ ශ්‍රේණියේ මැද තියෙන ලෝහ තමයි ඔක්සිහරණය මගින් නිස්සාරණය කරන්නේ. මෙන්න මේ වගේ ලෝහ ටික. දැන් අපි ගත්තොත් සින්ක්, ෆෙරස්, ටින්, ලෙඩ්, කොපර් මේ වගේ ලෝහ නිස්සාරණය කරන්නේ ඔක්සිහරණය. දැන් මේ ලෝහ ඔක්සිහරණය නිස්සාරණය කරන්නේ. ඔක්සිහරණය. පැහැදිලිද? එතකොට මේ වගේ ලෝහ ගත්තොත් මේවා ගන්න බෑ ඔක්සිහරණයට. මොනවද? පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම් කියන ලෝහ ඔක්සිහරණයෙන් නෙමෙයි නිස්සාරණය කරන්නේ. මේවා නිස්සාරණය කරන්නේ විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රමයෙන්. විද්‍යුත් විච්ඡේදනය. එහෙනම් අපිට ආකාර දෙකකට පුළුවන් මේ පහෙන් එකක් හරි තියෙනවා නම් ඒක ඔක්සිහරණයට වැටෙන්න බෑ. මේ ටික තියෙන්න ඕනේ. දැන් අපි බලමු. ෆෙරස්, ටින්, සින්ක්. SN කියන්නේ ටින්. ෆෙරස්, ටින්, සින්ක් ඒක හරි. දෙවෙනි එකේ ෆෙරස්, ලෙඩ්, කැල්සියම්. කැල්සියම් තියෙන නිසා ගන්න බෑ. කැල්සියම් මෙතෙන්ට නෙන්නේ. එහෙනම් කැල්සියම් දෙවෙනි එකේ ගන්න බෑ. ටින්, ෆෙරස්, සෝඩියම්. තුන්වෙනි එක ගන්න බෑ. සෝඩියම් තියෙනවනේ. ඒක ගන්න බෑ. 4 මැග්නීසියම්, ඇලුමිනියම්, ෆෙරස්. 4 මැග්නීසියම්, ඇලුමිනියම් කියන දෙකම තියෙනවනේ. ඒ නිසා ඒකත් ගන්න බෑ. එහෙනම් අපිට 34ට ගන්න පුළුවන් වෙන්නේ කීවෙනි එකද? පළවෙනි එක පිළිතුර 34ට 1. පැහැදිලි නේද? 35 සෛලයක ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැකි ඉන්ද්‍රිකා වන්නේ. ආලෝක අන්වීක්ෂයෙන් සමහර ඉන්ද්‍රිකා තියෙනවානේ ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බෑ.
ඒක බලන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන්. එතකොට ආලෝක අන්වීක්ෂයෙන් පේන ප්‍රධාන ඉන්ද්‍රියකාව තමයි න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. දැන් මේකේ තියෙන විදිහට රයිබෝසෝම ගන්න බෑ ආලෝක අන්වීක්ෂයෙන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයයි. පැහැදිලිද? මයිටොකොන්ඩ්‍රියා ගන්න බෑ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයයි. ගොල්ගි දේහ ගන්න බෑ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඒවා ඔක්කොම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පේන්නේ ආලෝක අන්වීක්ෂයෙන් පේන්නේ නැහැ. මේ තියෙන ඉන්ද්‍රියකාවලින් ආලෝක අන්වීක්ෂයෙන් පේන්නේ න්‍යෂ්ටිය විතරයි. එහෙනම් උත්තරේ 35ට 3. 35ට 3. වැරදි නේද? 36 බලමු. 36. පහත ABC ප්‍රකාශ සලකා බලන්න. පහත ABC ප්‍රකාශ සලකා බලන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැත. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැහැනේ. ඇයි මතකනේ? මොකද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? යම් පරමාණුවක ස්කන්ධයේ C12 සමස්ථානිකයේ ස්කන්ධෙන් 12 එකක ස්කන්ධයෙන් කොපමණ වාරයක් දැනන්නේ නේද? එතකොට ඒකට ඒකක නැහැ. හැබැයි මෞලික ස්කන්ධයට ඒකක තියෙනවා. මෞලයට ග්‍රෑම් නැත්නම් මෞලයට කිලෝග්‍රෑම්. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැත. ඒක හරි. එහෙනම් ඒ වගන්තිය හරි. මෞලික ස්කන්ධයට ඒකකයක් ඇත තියෙනවා. මෞලයට ග්‍රෑම්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේම අගට මෞලයට ග්‍රෑම් වෙනකොට ඒක මෞලික ස්කන්ධයක් වෙනවා. ඒතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැහැ. ඒකට මෞලයට ග්‍රෑම් කියන ඒකකේ දාපුවම තමයි ඒක මෞලික ස්කන්ධයක් වෙන්නේ. එතන මෞලික ස්කන්ධයට ඒකක තියෙනවනේ. සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක ඇත. නැහැ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට නැහැ. වගේම සාපේක්ෂ අණුක ස්කන්ධයටත් ඒකක නැහැ. එහෙනම් වගන්තිය මින් සත්‍ය වන්නේ A සහ B පමණි. එහෙනම් 36ට පිළිතුර A සහ B පමණි 3. A සහ B පමණි 3. පැහැදිලි නේද? 37ට එන්න බලන්න. ප්‍රශ්න අංක 37. ප්‍රශ්න අංක 37. ජලාණු අතර පවතින අන්තරණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණයක් වන්නේ. අන්තරණුක ආකර්ෂණ බල මතකනේ. දැන් ජලාණුව මෙහෙම තියෙනවා. ජලාණුව මෙහෙම තියෙනවා නේද? එතකොට මේකේ ඔක්සිජන්ට සුළු වශයෙන් ඍණාරෝපණයක් ලැබෙනවා, හයිඩ්‍රජන්ට සුළු වශයෙන් ධනාරෝපණ ලැබෙනවා. මේ ද්‍රවීය සංයෝග වල තියෙන ලක්ෂණයක් නෙමේක. ද්‍රවීය. එතකොට තව ජලාණුවක් අපි ගත්තොත් ඒකේ H ධන සුළු වශයෙන් ඔක්සිජන්ට සුළු වශයෙන් ඍණ එනවා. එතකොට මෙන්න මේ යාබද ප්‍රතිවිරුද්ධ ආරෝපණ සහිත සංඝටක දෙකක් අතර ඇති වෙන ඒවට අන්තරණුක බන්ධන කියන්නේ. එතකොට මේක අන්තරණුක බන්ධන. පැහැදිලිනේ? එතකොට මේව සහ සංයුජ බන්ධන. සහ සංයුජ බන්ධන. එතකොට අපෙන් අහන්නේ අන්තරණුක බන්ධන නිසා ලැබී ඇති සුවිශේෂී ගුණ. මේ කියන්නේ මෙන්න මේ බන්ධනය නිසා. පැහැදිලි නේද? මොනවද ලැබී ඇති සුවිශේෂී ගුණ මතකනේ? ජලයේ තාපාංකය ඉහළ වීම. ජලයේ විශිෂ්ට තාපධාරිතාව ඉහළ අගයක් ගැනීම. අයිස් වලට වඩා ජලයේ ඝනත්වය වැඩි වීම. මෙන්න මේ කියන ලක්ෂණ තියෙන. දැන් ඒකෙන් එකක් අපි හොයමු. ජලයේ විශිෂ්ට තාපධාරිතාව අඩු අගයක් ගැනීම. අඩු අගයක් නෙමෙයි වැඩි අගයක් නේ. එහෙනම් ඒක ගන්න බෑ. ජලයේ තාපාංකය අඩු වීම. ජලයේ තාපාංකය අඩු නෙමෙයි වෙන්නේ, ජලයේ තාපාංකය වැඩි නෙවෙන්නේ. එහෙනම් ඒක ගන්නත් බෑ. අයිස් වලට වඩා ජලයේ ඝනත්වය ඉහළ වීම. ඒක හරිනේ. අයිස් වලට වඩා ජලයේ ඝනත්වය වැඩි. ඒ නිසානේ ජලයේ මත අයිස් පාවෙන්නේ. රයිට්. ජලයේ ඝන ද්‍රව වායු අවස්ථා තුනේම තිබි. මේක මේ අන්තරණුක බන්ධන නිසා තියෙන එකක් නෙමෙයි. ඕනෑම එකක් ඝන ද්‍රව වායු දැන් ඉටි ගත්තොත් ඉටිත් තියෙනවනේ ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනේ. දැන් ඝන ඉටි තියෙනවා, රත් කරපව ද්‍රව වෙනවා, ගිනි ගන්නකොට වාෂ්ප වෙනවා නේද? එතකොට එහෙනම් අපිට ගන්න වෙන්නේ තුන්වෙනි එක අයිස් වලට වඩා ජලයේ ඝනත්වය ඉහළ වීම. 37ට උත්තරය 3. 38 සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධකයක් නොවන්නේ. මතකනේ ඝර්ෂණ බලයේ ආකාර තුනක් තියෙනවා. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය. ආපහු මතක් කරගන්න. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය කියන්නේ නිශ්චලතාවයේ තියෙන චලනය වීමේ පෙළඹුමක් සහිත වස්තුවලනේ. ස්ථිතික ඝර්ෂණය නම් වස්තුව නිශ්චලතාවයේ තියෙන චලනය වෙන්න බෑ. චලනය ආරම්භන මොහොතේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය.
චලනය අරඹන මොහොතේ. චලනය වන වස්තුවල ස්පර්ශ පුෂ්ඨ අතර ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය ගතිකද. එතන මේක අපි අහන්නේ සීමාකාරී ඝර්ෂණ බලයනේ. ඒ කියන්නේ චලනය අරඹන මොහොතේ. ඒ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකයිනේ අපි තියෙන්නේ. එකක් ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය කියන්නේ රළු සිනිඳු භාවය. ස්පර්ශ වෙලා තියෙන පුෂ්ඨවල රළු සිනිඳු භාවය ස්වභාවය කියන්නේ ඒකනේ. දෙවෙනි එක අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ දැන් වස්තුවක් මෙහෙම ස්පර්ශ වෙලා තිබ්බහම පුෂ්ඨේ මේකේ බර පල්ලෙහාට මෙහෙම ඇති වෙනවනේ. බර. එතකොට මේ බරට සාපේක්ෂව ඉහළට බලයක් දෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියාව බරට සමානයි. එක්ක වස්තුවේ බර නැත්නම් අභිලම්බ ප්‍රතික්‍රියාව. පැහැදිලිද? අභිලම්බ ප්‍රතික්‍රියාව බලපානවා. ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය බලපාන්නේ නැහැ. ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය බලපාන්නේ නැහැ. එහෙනම් මොකක්ද වෙන්නේ? ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය. ඒ කියන්නේ රළු සිනිඳු භාවය බලපානවා. ස්පර්ශක පුෂ්ඨවල වර්ගඵලය. වර්ගඵලය බලපාන්නේ නැහැ. වස්තුවේ චලන දිශාව. චලන දිශාවට හැමතිස්සෙම ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ඝර්ෂණ බලය තියෙන්නේ. ඒතකොට චලන දිශාව කියන එක ගන්න පුළුවන් ප්‍රතිවිරුද්ධ පැත්තට ඝර්ෂණ බලය තියෙන්නේ. වස්තුවක් ඇදී සෑදී ඇති ද්‍රව්‍ය වල ස්වභාවය. මේකේ සාධකයනේ තෝරන්න තියෙන්නේ. ඒතකොට මේකේ තියෙන සාධක වලින් අපිට ගන්න වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලයේ ප්‍රමාණය කෙරේ ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය තමයි ගන්න වෙන්නේ. එතකොට බලපාන්නේ ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලයේ බලපාන්නේ වස්තුවේ චලනය වන දිශාව, ඒ කියන්නේ ඝර්ෂණ බලයේ ප්‍රමාණයට බලපාන්නේ නැහැ. දිශාවට බලපානවා. ඝර්ෂණ බලය ඇති වෙන්නේ හැමතිස්සෙම චලනය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. හැබැයි සීමාකාරී ඝර්ෂණ බලයේ අගය කෙරෙහි බලපාන්නේ ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය. එහෙනම් අපිට ගන්න වෙන්නේ 38ට පිළිතුර 1. 38ට පිළිතුර 1. 39 බලන්න. 39 බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව වන අවස්ථාවක් පහත දැක්වේ. නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි ප්‍රකාශය යන්නේ. එතකොට මෙහෙම වස්තුව තියලා තියෙනවා. මෙහෙම තියලා තියෙනවා. මේ පැත්තට තියෙනවා T1 ආතති බලය. මේ පැත්තට තියෙනවා T2 ආතති බලය. මේ පැත්තට තියෙනවා W. පැත්තට තියෙනවා W. පැහැදිලිද? T1 T2 W. එතකොට මේ තියෙන්නේ සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතතාවනේ. සමාන්තර. එතන මේ දෙක උඩ අතට මේක පල්ලෙහා අතට. සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න තිබිය යුතු අවශ්‍යතාව මතක් කරගන්න. බල තුන එකම තලයක පිහිටන්න ඕනේ. බල තුන එකම තලයක පිහිටන්න ඕනේ. බල තුනෙන් දෙකක් එකම දිශාවට වන අතර අනික ප්‍රතිවිරුද්ධ දිශාවට වෙන්න ඕනේ. ඒකත් හරි. බල තුනෙන් දෙකක් එකම දිශාවට වන අතර අනික ප්‍රතිවිරුද්ධ දිශාවට වෙන්න ඕනේ. එකම දිශාවට ඇති බල දෙකේ එකතුව ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති බලයට සමාන වෙන්න ඕනේ. එහෙනම් එකම දිශාවට ඇති බල දෙකේ එකතුව T1 ධන T2 ආතතිය ඒක සමානයි ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන බලයට W. එහෙනම් ඔන්න අවශ්‍යතා තුන. එහෙනම් දැන් බලමු. නිවැරදි ප්‍රකාශනය තෝරන්න තියෙන T1 සහ T2 බල දෙකේ එකතුව W ට සමාන වේ. T1 සහ T2 බල දෙකේ එකතුව W බලයට සමාන වේ. ඒක හරි. හරිනේ. දෙක කියනවා බල තුන එක තල නැත. නෑ එක තලයක පිහිටන්න ඕනේ. 3 T1 T2 සහ W බල එකිනෙකට සමාන්තර නොවේ. නෑ සමාන්තර වෙන්න එපා. සමාන්තර වෙන්න ඕනේ. 4 T1 සහ T2 බල දෙකේ එකතුව W බලයට සමාන නැත. නෑ ඒකත් නෙමෙයි. එහෙනම් අපිට ගන්න වෙන්නේ උත්තරේ 39ට T1 සහ T2 බල දෙකේ එකතුව W බලයට සමාන වේ. සමාන්තර බල තුනක් යටතේ සමතුලිතතාවට තියෙන්න ඕනේ. එහෙනම් 39ට 1. 40 විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග දැනට ලංකාවේ පරිසර දූෂණයට වැඩියෙන්ම බලපා ඇත්තේ. එතකොට මේ කියන සාධක ඔක්කොම පරිසර දූෂණයට බලපාන සාධක. ඒක හරිනේ. කෘෂි රසායනික ද්‍රව්‍ය පරිසර දූෂණයට බලපානවා. කාර්මික අපද්‍රව්‍ය පරිසර දූෂණයට බලපානවා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසර දූෂණයට බලපානවා. ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය පරිසර දූෂණයට බලපානවා. දැන් හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමග. එතකොට විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක
කෘෂිකාර්මික අපද්‍රව්‍ය චුට්ටක් අර පරිසරයට හානිකර කෘෂිකාර්මික අපද්‍රව්‍ය නිපදවන එක ටිකෙන් ටික අඩු වෙමින් යනවා දැන්. නැත්තේ නැහැ තියෙනවා බලපෑමක්. හැබැයි විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ පරිසරයට නිදහස් වුණාම ගොඩක් කෘෂි රසායනික ද්‍රව්‍ය අක්‍රීය තත්ත්වයටපත් වෙන්න තමයි දැන් නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා ඒක ගන්න අපහසුයි. වඩාත් ගැළපෙන එකනේ ගන්න වෙන්නේ. මේ ඔක්කොගම බලපාන. ඒතකොට වඩාත් ගැළපෙන එකනේ ගන්න වෙන්නේ. කාර්මික අපද්‍රව්‍ය. දැන් කාර්මික අපද්‍රව්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක පුළුවන් තරම් කාර්මික අපද්‍රව්‍ය පරිසරයට හානි නොවන්න හරිත සංකල්පත් එක්කනේ හදන්නේ. නේද? ගෘහස්ථිත අපද්‍රව්‍යත් ඒ තරම්ම ලොකු තර්ජනයක් වෙන්නේ. එතකොට විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉලෙක්ට්‍රොනික ලෝකෙ වැඩි වෙනවානේ. අන්න එතකොට පරිසරයට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එනවා. එතකොට එහෙනම් මෙතන අපිට ගන්න වෙන්නේ අර විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කියන කොටසත් එක්ක ගන්න වෙන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. මොකද විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකේ පෙළඹිලා තියෙන්නේ වැඩිපුර බර වෙන්නේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ භාවිතයට නේද? එහෙනම් අපිට ගන්න වෙන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය 40ට 3. 40ට 3. පැහැදිලි නේද? ඔන්න එහෙනම් අපි ඒ පේපර් එකේ කෙටි ප්‍රශ්න 40 සම්පූර්ණයෙන් අපි අවසන් කරලා තියෙනවා මේ වීඩියෝ එක තුලින්. ඒතකොට මෙතන කෙටි ප්‍රශ්න 10ක්. මීට පෙර වීඩියෝ දෙකකින් ඔබට කෙටි ප්‍රශ්න 15 ගානේ 30කුත් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි ඉතිරි තියෙනවා ඊළඟට ඔයාලට තියෙනවා පේපර් එක අතර ගත්තොත් ඒ කොටස ව්‍යුහගත රචනා කියලා. අන්නේ ව්‍යුහගත රචනා එකේ ප්‍රශ්නේ ඒකේ ප්‍රශ්න 18ක් තියෙනවා. පුතේ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඔයාලා ඒක ලියන්න ඕනේ. ලියලා අඩුපාඩු බලලා ඒව සකස ගන්න. එතකොට ප්‍රශ්න 18ක් තියෙනවා ඔක්කොම. ඒ ප්‍රශ්න 18ම ඉදිරියේදී එක වීඩියෝ වලින් ඔයාලට ඉදිරිපත් කරන්න. එතෙක් ඔබට මේ වීඩියෝ එකෙන් කෙටි ප්‍රශ්න 10න් අදට සමුගන්නවා. අයබෝවන්.